VTV Variety Television. මට දැනුණු මට හැඟුණු චිත්‍රපටි VTV සිනමාස්කෝප් මට දැනුණු මට හැඟුණු චිත්‍රපටි ගැන කතා කරනකොට මගේ ජීවිතයේදී මම බලපු බොහොම මෑත කාලේ බලපු චිත්‍රපටියක්. ඇත්තටම චිත්‍රපටිය පරණයි. නමුත් මට චිත්‍රපටිය බලන්න හම්බ වෙන්නේ ඇත්තටම Facebook reel එකක් හින්දා. බොහොම ලස්සන දෙබසක්, බොහොම ශක්තිමත් දෙබස් තියෙන සහ මේ ස්ථීර සහ ස්ථාවර රංගනයක්. මේ රංගපාන රංගන ශිල්පීන් ගැන කතා කරවොත් ඇත්තටම මේගොල්ලෝ ලෙජන්ඩ්ස් ලා. මෙතනත් අපි කවුරු හරි කෙනෙක් රංගපානවා නම් ඒ චරිත තමයි ගොඩක් වෙලාවට තමගේ රෝල් මොඩල් එක කරගන්නේ. ඉතින් අනේ වගේ රංගන ශිල්පීන් තමයි මේ චිත්‍රපටියේ රඟපාන්නේ. එතකොට මේ කතා කරන මේ ස්ටෝරි එක ගත්තොත් මේ ස්ටෝරි එකේ තියෙනවා මේ ආදරණීය පවුලක්. husband wife. ආදරණීය පවුලක් තියෙනවා. එතකොට තමන්ගේ බිරිඳට පානටත් වඩා ආදරය කරන ආදරණීය හස්බන්ඩ් කෙනෙක්. එතකොට තමන්ගේ හස්බන්ඩ් වෙනුවෙන් ඕනම විදිහේ කැපකිරීමක් කරන්න පුළුවන්. මහා මේරු පර්වතයක වුණත් හැප්පෙන්න පුළුවන් බිරිඳක්. එතකොට ඒක එක ස්ටෝරි එකක්. මම කතා කරලා තියෙනවා. මොකක් පුංචි ස්ටෝරි එකක්. එතකොට රටේ නීතිය සහ තමන්ට ආපු රාජකාරිය හරියාකාරව ඉෂ්ට කරන්න උත්සාහ කරන අවංක රජයේ නිලධාරියෙක්. එතකොට ඊට විරුද්ධ පැත්තෙන් ඉන්නවා මේ නිලධාරියව කොහොම හරි දඩයම් කරගන්න තමන්ගේ පාලනය දුරතු කරගන්න උත්සාහ කරන බොහොම වැරදි වැඩ කරන මුදලාරියෙක්. මේ චරිත අතර තියෙනවා මේ අතීත කතා සම්බන්ධයක්. මේ කතා තේමාව ඇතුළත් මේ චිත්‍රපටිය ගැන තව පොඩ්ඩක් ඔබට ඉඟි කරනවා නම් ලංකාවේ හිටපු අති විශිෂ්ට ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ අති විශිෂ්ට ගණයේ තිරකතා රචකයෙක් තිර නාටක එහෙම නැත්නම් තිර පිටපත් රචකයෙක් එකතු වෙලා මේ සුසංයෝගයෙන් හැදිච්ච චිත්‍රපටයක් තමයි මේක. මේ අධ්‍යක්ෂකවරයා තමයි ඩී.බී. නිහාල්සිංහ මහත්තයා. එතකොට මේ චිත්‍රපටියේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ නැත්නම් තිර පිටපත ලියන්නේ තිස්ස අබේසේකර මහත්තයා. එතකොට මේ සුසංයෝගයේ එකතු වෙලා පන ලබන චිත්‍රපටයක් කියලා සිනමා නිර්මාණයක් කියන්නේ ඒක මේ අපි වචන නැහැ කතා කරන්න. නැත්නම් අදටත් චිත්‍රපටයේ සම්බන්ධ උගන්වන ආයතන තියෙනවා, විශ්වවිද්‍යාල තියෙනවා, පෞද්ගලික ෆිල්මින් ඇකඩමිස් තියෙනවා. මේ හැම එකක්ම ගත්තොත් මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම ඒ ළමයින්ට පෙන්නනවා. මොකද මේ චිත්‍රපටියේ තියෙන කතාන්තරය, මේ තේමාව, එතනින් ගියාම පාවිච්චි කරන ටෙක්නික්ස්, මොනවා වගේ රෙකෝඩ්ස්ද දීලා තියෙන්නේ, මේ හැම දෙයක්ම කතා කරනවා. ඉතින් වැඩි කතාවක් නැහැ. ඔබ දැන්ටම චිත්‍රපටිය නම දන්නවා. මේ අධ්‍යක්ෂකවරයාගේ සහ තිරකයාගේ තියෙන මේ විශේෂතාවයන් එක්ක සහ මිසංගයේ කතා බහ කරනකොට චිත්‍රපටිය නම ඔබ හිතුවා හරි වැඩි කතර තමයි චිත්‍රපටිය. මේ චිත්‍රපටිය මට මම බලන්නේ 2025 අතර. මොකද මම චිත්‍රපටිය සම්බන්ධව රීල්ස් Facebook එකේ ෂෙයා වුණා. ඉතින් ඒ රයින් මෑත් එක්ක තමයි මම මේ චිත්‍රපටිය බලන්න පෙළඹුණේ. කොහොමද මම මේ චිත්‍රපටිය හොයන්න බැලුවා. ඉතින් මේ චිත්‍රපටිය බලනකොට තමයි අවුරුදු ගාණක් තිස්සේ මේ ටීවී එකෙන් මගේ කන් දෙකට ආපු මේ දෙබසක් තියෙනවා. මේ දෙබස මගේ මතකය ආවර්ජනය කළේ මේ දෙබස තමයි මේ රජ දැක්මට අවසරද කියලා. ඉතින් රජ දැක්මට අවසරද කියලා අහුවම බිරිඳ කොහොම මේ සතුටින් හිනාලා කියනවා අවසරයි. මේ චිත්‍රපටියේ කතාව ගත්තොත් කතාවට යන්න කලින් ගත්තොත් ඉන්නවා විශිෂ්ට තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනා තමයි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. එතකොට තවත් අති විශිෂ්ටයෙක් මම හිතන්නේ රංගපානව නෙමෙයි.
ඇත්තටම මේ තුන්දෙනා ගත්තොත් රඟපාන්න දන්නේ නැහැ නේ. ප්‍රධානතම දේ. මේ මිනිස්සු රඟපාන්න දන්නේ නැහැ. හිම චරිතාංග නළුවෝ අපිට අද නම් ඇත්තටම කිව්වොත් මේ සීනිපෝල කලාවත් එක්ක දකින්න හම්බ වෙන්නේ දක්ෂ දරුවෝ ඉන්නවා. නැත්නම් නැහැ දක්ෂ කලා ශිල්පියෝ ඉන්නවා. අනාගතේ තවත් බිහි වෙන්න පුළුවන්. නමුත් මේ වගේ කට්ටිය මේ ලෙජන්ඩ්ස් වෙලා ඉවරයි. මේ චිත්‍රපටිය බලනකොට මගේ හිතට ආපු තවත් එක සිතුවිල්ලක් තියෙනවා. මේ මෑත කාලේම යුරෝපීය චිත්‍රපටයක් එළි දැක්ුණා පීකි බයින්ඩර්ස් කියලා. මේ චිත්‍රපටියේ කතා කරන්නේ තෝමස් ෂෙල්බි කියන පුද්ගලයා ගැන. තෝමස් ෂෙල්බි කියන්නේ මේ අපි දන්න ඔබ තෝමස් ෂෙල්බි කිව්වහම මේ සිග්මා මේල්ස්ලා ගැන ඇල්ෆා මේල්ස්ලා ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම තෝමස් ෂෙල්බි ගැන කතා බහ කරනවාම තමයි. තෝමස් ෂෙල්බි කියන්නේ සිග්මා මේල් කෙනෙක්. ඒතකොට සිග්මා මේල් කෙනෙක් ගැන ලෝකයේ ඉස්සෙල්ලාම චිත්‍රපටය නිර්මාණය කරන මම විශ්වාස කරනවා ඒ තමයි 1971 ඩීපී නිහාල්සිංහ මහත්තයා අධ්‍යක්ෂණය කරපු වැලිකතරේ ගෝරින් මුදලාලි තමයි ලෝකෙ බිහි වෙච්ච පළවෙනි සිනමාත්මක සිග්මා මේල්. සිග්මා කැරක්ටර්ස් වල තියෙන එක පොදු ලක්ෂණයක් මම කිව්වා ඒ තමයි තමන් තනියම ගිහින් තමයි අභියෝග කරන්නේ. තමන්ට තමන්ගේ ප්‍රතිවාදියා ජනාධිපතිද නැත්නම් ලෝකයන්ගේ ත්‍රස්තවාදී නායකයෙක්ද මද්‍රවජාවාරංගා දහිංසක මිනිහෙක්ද දාලා නැහැ. හිල්ලා තනියම චැලෙන්ජ් කරනවා. මම චැලෙන්ජ් කරනක සීන් එකක් මේකේ තියෙනවා. මම ඒකට පොඩ්ඩක් කතා කරන්න. ඒ තමයි වික්‍රම රන්දනිය කියන මේ SP හාමුදුරුවෝ ගිහිල්ලා තමයි පොලිස් නිලධාරියා ගිහිල්ලා තමයි කණ්ඩායමත් එක්ක අත්අඩංගුවට ගන්නවා මේ උතුරු මුහුදේදී තෙප්පන් 10ක්. මේ තෙප්පන් 10ම තියෙන්නේ අබින් ගේන්නේ කාටද? ගේන්නේ මේ ගෝරින් මුදලාලි ජනතා සුදු බණ්ඩට. ඉතින් මේක අත්අඩංගුවට ගත්ත බව සැලවෙච්ච මේ ගෝරින් මුදලාලි විස්කි බෝතලයකුත් අරගෙන සාමාන්‍යයෙන් තමන්ගේ මොනවාර දෙයක් කවුරුහරි අසතු කරගත්තොත් අපි යන්නේ පොල්ලක් කරන එක පීයක් කරන එක ලොක්කුවක් වහරි ආයුධ කරන්න යන්නේ. හැබැයි තනියම නෙමෙයි යන්නේ රැලක් එක්ක යන්නේ. හැබැයි ගෝරින් මුදලාලි යන්නේ විස්කි බෝතලයක් කරගෙන. විස්කි බෝතලයක් අරගෙන ගිහිල්ලා සෞදිය පුරන්න කතා කරනවා වික්‍රම රන්දනියට. එතකොට වික්‍රම රන්දනිය ප්‍රතික්ෂේප කරනකොට මෙයා එන්ට බහින නිකන් නෙමෙයි චැලෙන්ජ් එකක් කරනවා. හෙටත් මගේ බෝටු ටිකක් එනවා. ඔබතුමා සතුටු නම් ඉතින් මොන ගහන්නේ. හිතන්න සාමාන්‍යයෙන් පොලිසියට චැලෙන්ජ් කරන්න පුළුවන් කියන්නේ. එහෙම චැලෙන්ජ් කරපු කට්ටිය හිටියා. පොලිස් ප්‍රතිපුපේ වහඩි වෙච්ච පාතාල නායකයෝ පවා හිටියා මේ රටේ. 89 ගැන කතා බහ කරනකොට ඔබට ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම මතක ඇති. මම මේකෙන් චරිත ගැන මම නම් වශයෙන් කියන්නේ නැහැ. නමුත් පොලිසියට අභියෝග කරනවා කියන්නේ ඒ අභියෝගයත් එංගට පත්තට නොදැනෙන්න කරන්නේ. එතකොට ඒකත් එක්ක හිතන්න ගෝරින් මුදලාලි කොච්චර ප්‍රබලද කියලා. නමුත් අවසානයේදී ගෝරින් මුදලාලි මේ ලෝකේ හැර යන්නේ කියන්නේ බල්ලෙක් වගේ වෙඩි කාලා. අවසාන මොහොතේ සුදු බණ්ඩේ කියලා කතා කරනවා. නමුත් තෝමස් ෂෙල්බි නම් තමන්ගේ ජීවිතේ බේර ගන්නවා. හැබැයි ගෝරින් මුදලාලිට සිද්ධ වෙනවා ලෝකයට ඇරලා යන්න. තමන් වපුරන්නේ මොනවද? අන්නේ වපුරන දේ තමයි තමන්ට අස් වෙන්න හැටි ලැබෙන්නේ. ඒක හරි අකුණුවට මේක තමයි. ඒකට ගෝරින් මුදලාලි වැපිරුවේ බොහොම විස જાතිය. එයාට ඒ නිසා ඒ විදිහට අවසානයේ දකින්න සිද්ධ වුණා. ඔය කවුරු කොහොම මොන විදිහට කිව්වත් වැලි කතර කියන්නේ චිත්‍රපටි අතර ගත්තොතින් ලෙජෙන්ඩරි ෆිල්ම් එක. මොකද 1970 තමයි චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. ඒකට මේ චිත්‍රපටිය නිර්මාණය කරලා දැන් අපි බලනවා 2025 26 මේ කියන දෙවර්ෂ පුරාවටම මේ චිත්‍රපටයේ තාමත් කොටස් වශයෙන් සහ පූර්ණ වශයෙන් බලනවා. අපිට පස්සේ එන දරුවෝ ඉන්නවනේ මේ ශේෂ රාජ්‍ය කරන චිත්‍රපටි බලන කරන දරුවෝ ඒගොල්ලෝ බලනවා. ඔය විදිහට අවුරුදු 100ක් 150ක් 200ක් ගියත් 1000ක් ගියත් මේ චිත්‍රපටි ලෙජෙන්ඩරි එක බ්‍රේක් අප් කරන්න බැරි වෙයි කියන එක මට විශ්වාසයක් තියෙනවා. ඉතින් මේක ශ්‍රී ලාංකික විදිහට මට ආඩම්බරයක්. මොකද
මතන්නේ බොහොම මම අහලා තියෙන විදිහට බොහොම සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි මේ චිත්‍රපටියට භාවිත කරලා තියෙන්නේ. මම දන්න විදිහට මේ කැමරා එකට පාවිච්චි කරලා තියෙන්නේ මුළු ෆිල්ම් එකටම එක කැමරා කාච් එක ලෙන්ස් එකයි. එතකොට මම අහලා තියෙන විදිහට. එතකොට සමහර චරිත නිරූපණය කරන්න සමහර කැපකිරීම් මේ චිත්‍රපටි කණ්ඩායම් කරනවා. සමහර ලාවට බොහොම කට්ට අවුවේ මේ වැලි කාන්තාරයක් දෙන්න මේ මුහුදු වෙරළේ ඔය ඒරියා එකේ මෑත කාලීනව කරපු චිත්‍රපටියක් තමයි මාතා කියලා කියන්නේ. ඔය යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව යුද්ධය ආශ්‍රිතව ඒ කාර්කශභාවය ඊටත් වැඩියෙන් දැලිච්ච කාලයක තමයි මේ චිත්‍රපටි කරන්නේ 971 70 කාලේ. එතකොට ඒ টොප් ලයිට් එක එහෙම නැත්නම් ඒ ඉර අවුවට කරවෙවි මේ චිත්‍රපටි කණ්ඩායම් විඳපු දුක ඒ මහන්සිය මෙතන්නේ අදටත් එහි ප්‍රතිඵලය ඔවුන් භුක්ති විඳිනවා. ඔයාලට කියන්නේ මේ චිත්‍රපටයෙන් බලන්න. බලලා සමහර විට මට අහු නොවෙච්ච පොයින්ට්ස් ඔයගොල්ලන්ට අහු වෙන්න පුළුවන්. මමයි විවර් කෙනෙක් කියලා කියන්නේ මොකද මම දකින්නේ මගේ කෝඩේ. ඔයගොල්ලෝ මේක දකින්නකොට ඔයගොල්ලෝ දකින්නේ ඔයගොල්ලෝ කෝණේ. එහෙම දකින්නකොට ඔබ හිතන්න මට අහු නොවෙච්ච පොයින්ට්ස් ඔයාලට අහු වෙන්න පුළුවන්. ඒක නිසා චිත්‍රපටිය බලලා මේක ඔයගොල්ලෝ ස්වයං විචාරයකට මේ එන්න පුළුවන් නම් මෙහෙමයි මේ චිත්‍රපටිය මෙන්න මෙහෙමයි මේක මේ අපි කිව්වට බිම විතරක් තියෙනවා කියලා කෙනෙක්ට එන්න පුළුවන්. සහ කාට හරි කෙනෙක්ට හිතනවනම් මම ආසයි ෆයිට් ෆිල්ම් එකක් කරන්න මොන ස්ටෝරි එකක් තියෙන. හැබැයි මට සල්ලි තියෙන්නේ එක කැමරාවක් ගන්න එක ලෙන්ස් එකකට. ඉතින් ගියාම මට සල්ලි තියෙන්නේ බොහොම මේ අඩු රංගන ශිල්පීන් ප්‍රමාණයකට විතරයි. මට ප්‍රොඩක්ෂන් එක කරන්න යන්න තියෙන්නේ එක වාහනයක විතරයි. ඉතින් මම කොහොමද චිත්‍රපටියක් කරන්නේ? මට එච්ච සල්ලි නැහැ. හැබැයි ඒ කාලේ හැටියට අඩු මුදලක් අඩු පහසුකම් සංඛ්‍යාවක් පාවිච්චි කරලා නිර්මාණය කරපු චිත්‍රපටයක් තමයි වැලිකත්. ආදර්ශයට ගන්නේ. වැලිකත් රොබර්ට්ස් මේ ඔබ චිත්‍රපට සම්බන්ධ ඉගෙන ගන්නවා නම් ෆිල්ම් එකක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් බලන්න වැලිකත්. ඔයගොල්ලන්ට තේරෙයි. තරම් මේ මොකක්ද මේ මෙහෙම චිත්‍රපට කලාවක් නේද අපිට තිබුණේ කියලා ඔබට හිතනවා මම. ඉතින් මේ වැඩි කතාවක් අවශ්‍ය නැහැ. මේ ඒගොල්ලෝ ෆිල්ම් එක බලලා පොඩි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ටීවී එකට. මොකද අපි මේ කතා කරන්නේ ලංකාවේ කලාව. තව ඉස්සරහට යන්න ඕනේ. අද වෙනකොට කලාවට මම දකින ආකාරයට මේ නිසි වටිනාකමක් නොලැබෙන මට්ටමක් තියෙනවා. ඔබ මීට පෙර අපි කතා බහ කරපු දිනදුත් එක්ක කතාව බැලුවා නම් ඔබට තේරෙනවා මේ ලංකාවේ කලාවට වෙලා තියෙන්නේ මොකද්ද? කලාව ඉගෙන ගත්ත ළමයින්ට මොකද්ද වෙලා තියෙන්නේ? රංගපාන්න ආසාවක් තියෙනවා නම් අවුරුදු කුමාර තරඟයකට සිංගින් ස්ටාර් තරඟයකට දාන්න නැතුව කල් රංගපාන්න ඉගෙන ගන්න. චිත්‍රපටි කරන්න ආසාවක් තියෙන සම්බන්ධව අධ්‍යයනය කරන්න සහ චිත්‍රපටි බලන්න. එතකොට ඔබට මේ දේ කරන්න චිත්‍රපටි කලාව කරන්න. ඉතින් ආරාධනා කරන හැමෝටම එකතු වෙන්න. මේ VTV